Hello, knowledge seekers. ඔගොල්ලෝ හැමෝම Exploring Knowledge Institute YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද අපි වෙනස් විදිහේ දෙයක් අපේ දැනුම් පොතට එකතු කරගන්නද? අපි අද කතා කරමුද Nangfu Spring Company එක ගැන. ඔගොල්ලෝ අහලා තියෙනවද මේ Nangfu Spring Company එක ගැන? මේක පානීය ජලය තමයි මේ කම්පැනි එකෙන් නිෂ්පාදනය කරන්නේ. මුලින්ම මේ කම්පැනි එක නිෂ්පාදනය කරන්නේ පානීය ජලය. බෝතල් කළ පානීය ජලය. ඒක චීන කම්පැනි එකක්. ඒකේ නිර්මාතෘ තමයි ෂැන්ෂන් කියන මහත්මයා. එතකොට මේ සැන්ක්ෂන් ඔහුට අවුරුදු 12ක් වෙනකොට ප්‍රාථමික පාසලෙන් ඉවත් කරනු ලබනවා. මේ සැන්ෂන් ආදායමක් හොයාගන්න කන්ස්ට්‍රක්ෂන් සයිට් වල නිවුස් පේපර් වල ජර්නලිස්ට් කෙනෙක් විදිහට එතකොට බේවරේජ් කම්පැනිස් තියෙන බීමාර්ගයේම නිෂ්පාදනය කරන අන්නේ බේවරේජ් කම්පැනිස් වල අලෙවි නියෝජිතයෙක් විදිහට වැඩ කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒගොල්ලෝ මේ පානීය ජලයේ නිෂ්පාදනය පටන් ගන්නේ 1996 සැප්තැම්බර් 26 වෙනිදා. මේකේ මූලික මං ඉස්සෙල්ලා කිව්වා වගේම මේ ආයතනයේ මූලික ප්‍රොඩක්ට් එක තමයි බෝතල් කළ ස්වභාවික පානීය ජලය. ඔවුන් මේ පානීය ජලය නිෂ්පාදනයට මුලින්ම ඔවුන් ජලය ලබාගෙන තියෙන්නේ CGN කියන වැවෙන්. ඔවුන් බෝතල් කළ පානීය ජලය නිෂ්පාදනය සඳහා විශේෂිත වූ ජලය ලබා ගන්නා ස්ථාන 12ක් චීනය පුරා පැතිරී පවතිනවා. බලන්න මේ ඡායාරූපේ දැක්වෙන්නේ එම ස්ථාන 12. එතකොට 1997 දී ඒගොල්ලෝ පළවෙනි ප්‍රොඩක්ට් එක ලොන්ච් කරනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ආයතනයක් විදිහට 1996 සැප්තැම්බර් 26 වෙනිදා Nangfu Spring Company එක පටන් ගත්තට පළවෙනි භාණ්ඩය නැත්තම් ප්‍රොඩක්ට් එක ලොන්ච් කරන්නේ 1997 දී. එතකොට මේකේ මේ ආයතනය අද වෙනකොට චීනයේ පවතින ලොකුම බෝතල් කළ පානීය ජලය නිෂ්පාදනය කරන ආයතනය සහ බෝතල් කළ තේ සහ ජූස් වෙළඳපළෙහි 3 වන ස්ථානය හිමි කරගන්න ආයතනයේ බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් බෝතල් කළ පානීය ජලය නිෂ්පාදනයේදී ඔවුන් ලොකුම බෝතල් කළ පානීය ජලය නිෂ්පාදනය කරන ආයතනයේ බවට පත් වෙනවා වගේම ඔවුන් නිෂ්පාදනය කරන බෝතල් කළ තේ ඒ වගේම ෆෘට් ජූස් මාකට් එක. ඒ මාකට් වල 3 වන ස්ථානය හිමි කර ගැනීමට මේ Nangfu Spring Company එකට හැකියාව ලැබෙනවා. මේ වෙනකොට ඔවුන්ගේ ප්‍රධාන ප්‍රොඩක්ට්ස් විදිහට තියෙන්නේ ඇසුරුම් කළ පානීය ජලය, තේ පාන වර්ග, ක්‍රීඩා සඳහා භාවිතා කරන පාන වර්ග, උදාහරණයක් විදිහට ස්ක්‍රීම් කියන පාන වර්ගය එක විශේෂ ක්‍රීඩකයන් සඳහා නිෂ්පාදනය කරන පාන වර්ගයක්. ඒ වගේ නිෂ්පාදන මේගොල්ලන්ගේ ආයතනයේ නිෂ්පාදනය කරනවා. ඒ වගේම මේගොල්ලෝ ඖෂධ සහ සෞඛ්‍ය සම්පන්න කෑම සහ මව්වරුන්ගේ ආහාරත් නිෂ්පාදනය කිරීමට පසු කාලීනව පැළඹිලා තියෙනවා. මේ ඡායාරූප කිහිපයක් මම දාලා තියෙනවා. ඒකෙන් අපිට අවබෝධයක් ගන්න පුළුවන් මේගොල්ලන්ගේ නිෂ්පාදන මොන වගේද සහ ඒවා ඒගොල්ලෝ කොහොමද ඒවා ඇසුරුම් කරලා තියෙන්නේ, මොන වගේ ටෙක්නික්ස්ද ඒගොල්ලෝ යූස් කරලා තියෙන්නේ කියන දේ අපිට අවබෝධයක් ගන්න පුළුවන්. එතකොට මේකෙදි අපිට බලන්න පුළුවන් මේ බෝතල් වල හැඩය ගත්තාම විවිධාකාර වූ යුනික් ඩිසයින්ස් තමයි ඒක භාවිතා කරලා තියෙන්නේ. පානීය ජලය බෝතල් කරන්නේ. එතකොට ඒ හරහා ඔවුන්ගේ පාරිභෝගිකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට උත්සාහ කරලා තියෙනවා. ඒ වගේ විවිධාකාර වූ ක්‍රමෝපායන් ඔවුන් යොදාගෙන තියෙනවා ඔවුන්ගේ නිෂ්පාදන පාරිභෝගිකයා අතර ප්‍රචලිත කරන්න. එතකොට අපි ගත්තත් මේ ෆාමර්ස් ඔර්චාඩ් කියන මිශ්‍ර පළතුරු ශපානය ඒගොල්ලෝ මේක ලොන්ච් කරන්නේ 2003 දී. ඒකෙදිත් අපිට පේනවා
හරිම යුනික් ඩිසයින් එකක් තමයි ඒගොල්ලෝ මේ බෝතලය සඳහා භාවිතා කරලා තියෙන්නේ. ඒකෙදි ඒගොල්ලෝ කරලා තියෙන්නේ 130ක් මිශ්‍ර පළතුරු සහ එළවලු යුෂ මික්ස්චර් කරලා තමයි මේ බීම වර්ග නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේගොල්ලෝ මේ නිෂ්පාදනය නැවත 2019 දී වැඩි දියුණු කරනවා. 2023 දී නැවතත් මේ ෆාමර්ස් ඔචාඩ් කියන පානය වැඩි දියුණු කරනවා. ඒ අනුව එක් එක් ප්‍රභේදය සඳහා විවිධ පළතුරු රස 5ක් ඇතුළත් කිරීමට මිශ්‍ර පළතුරු සහ එළවලු රසයන් වැඩි දියුණු කරනවා. එතකොට ඔවුන්ගේ තවත් ප්‍රධාන නිෂ්පාදනයක් තමයි ස්ක්‍රීම් කියන නිෂ්පාදනය. ඒක ඔවුන් වෙළඳපොළට හඳුන්වලා දෙන්නේ 2004 වර්ෂයේදී. ඒකෙදී ඒගොල්ලෝ මූලිකවම එම නිෂ්පාදනය කරන්නේ ක්‍රීඩකයන් අරමුණු කරගෙන. සහ යොවුන් වී සිටින පාරිභෝගිකයන් තමයි ඔවුන් මූලිකවම මේ නිෂ්පාදනයෙන් ආකර්ෂණය කරගන්න උත්සාහ කරන්නේ. ඔවුන්ගේ එම උත්සාහය සාර්ථක වෙනවා. විශේෂයෙන් යොවුන් වූ පාරිභෝගිකයන්ගේ ආකර්ෂණය විශාල වශයෙන් මේ ස්ක්‍රීම් කියන පානය සඳහා ලැබෙනවා. ඔවුන් ඒකෙදී ඔවුන් විශේෂීකරණය කරලා තියෙනවා මේක. සහ ඔවුන් විශේෂයෙන්ම ක්‍රීඩිකාවන් සඳහා විශේෂයෙන්ම මේ ස්ක්‍රීම් පාන වර්ග නිෂ්පාදනය කරලා තියෙනවා. ඔවුන්ගේ ව්‍යාපාරය දියුණු කර ගැනීමට විවිධ වෙළඳ උපක්‍රම නැත්නම් අපි කියනවා මාකටිං කැම්පේන්ස් නැත්නම් ස්ට්‍රැටජිස් භාවිතා කරනවා. ඒ කියන්නේ මොවුන් 1998 දී වර්ල්ඩ් කප් එකට ස්පොන්සර් කරනවා. ඒක එක ස්ට්‍රැටජි එකක් ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් නේම් එක නැත්නම් ප්‍රොඩක්ට් එක මාකට් එකට ඉන්ට්‍රොඩියුස් කරන්න. වගේම එයාලගේ ප්‍රොඩක්ට් එක ප්‍රොමෝට් කරගන්න. භාවිතා කරපු එක ටෙක්නික් එකක් තමයි එහෙම නැත්නම් එක ස්ට්‍රැටජි එකක් තමයි 1998 දී වර්ල්ඩ් කප් එකට ඒගොල්ලෝ ස්පොන්සර් කරනවා. ඒ වගේම මේගොල්ලන්ට ස්ලෝගන් එකක් නිර්මාණය කරනවා මේ ආයතනය විසින්. ඒ තමයි නැන්ෆෝ ස්ප්‍රින්ග් කම්පැනි එක එයාලගේ ස්ලෝගන් එක විදිහට භාවිතා කරන්නේ a little bit sweet කියලා. මේ වගේ දේවල් හරහා ඔවුන් වෙළඳපොළෙහි වටිනාකමක් නිර්මාණය කර ගැනීමට උත්සාහ කරනවා. ඊට අමතරව මොවුන් තවත් උපාය මාර්ග භාවිතා කරලා තියෙනවා ඒගොල්ලන්ගේ නිෂ්පාදන වැඩියෙන් පාරිභෝගිකයා අතට යවන්න. එයින් එකක් තමයි ඔවුන් හැම වෙලේම ફોකස් කරලා තියෙන්නේ නැත්නම් අවධානය යොමු කරලා තියෙන්නේ උසස් තත්ත්වයේ ජල මූලාශ්‍ර සුරක්ෂිත කිරීම සහ විවිධ පාන වර්ග ඇතුළත් කිරීම සඳහා විවිධාංගීකරණය වුණු නිෂ්පාදන පෙළක් වෙළඳපොළට හඳුන්වා දෙන්න තමයි ඔවුන් මූලික වශයෙන්ම අවධානය යොමු කරලා තියෙන්නේ. ඒ හරහා ඔවුන් විවිධ වයස් මට්ටම් විවිධ රැකියාවන් විවිධ ක්‍රීඩාවන්හි යෙදෙන පාරිභෝගිකයන් ඔවුන් ආකර්ෂණය කර ගැනීමට උත්සාහ කරලා තියෙනවා. ඊට අමතරව තවත් දෙයක් ඔවුන් කරලා තියෙනවා හැම වෙලාවෙම ඔවුන් උසස් තත්ත්වයේ සහ ස්වභාවික ජල මූලාශ්‍ර පමණක් භාවිතා කරමින් සහ නල ජලය හෝ කෘත්‍රිම කාබනික ආකලන වළක්වා ගනිමින් හැම වෙලාවෙම ඒගොල්ලන්ගේ ස්ලෝගන් එකක් තිබිලා තියෙනවා. ස්වභාවික සහ සෞඛ්‍ය සම්පන්න කියන දර්ශනය යටතේ තමයි ඔවුන් හැම නිෂ්පාදනයක්ම නිෂ්පාදනය කරන්න පෙළඹිලා තියෙන්නේ. ඒ හරහාත් ඔවුන් පාරිභෝගිකයන් ඔවුන්ගේ නිෂ්පාදන සඳහා අදබැද තබා ගැනීමට සමත් වෙනවා. ඔවුන් භාවිතා කළ තවත් උපක්‍රමයක් තමයි බෝතල් කළ ජලයෙන් ඔබ්බට ගිහිල්ලා තේ එහෙමත් නැත්නම් යුෂ වර්ග නිෂ්පාදනය කරලා තියෙනවා. දීප්තිමත් ජලය සහ ක්‍රියාකාරී පාන වර්ගත් ඔවුන් නිෂ්පාදනය කරලා තියෙනවා. මේ ඔවුන් නිෂ්පාදනය කරන නිෂ්පාදන
පුළුල් පරාසයක නිෂ්පාදන ඉදිරිපත් කිරීම නිසා ඔවුන්ට පුළුල් පාරිභෝගික පදනමක් සපුරා ගන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම ඔවුන් හැම වෙලාවෙම වෙළඳපොලේ තියෙන ප්‍රවණතාවයට අනුකූලව තමයි කටයුතු කිරීමට උත්සාහ කරන්නේ. ඒ කියන්නේ හැම වෙලාවෙම බිස්නස් එකක් අපි කරද්දී අපි වෙළඳපොලේ පවතින ට්‍රෙන්ඩ් එක නැත්තම් ප්‍රවණතාවය හැම වෙලේම අධ්‍යයනය කරන්න ඕනේ. හැම වෙලේම ඒ ප්‍රවණතාවයන්ට අනුකූලව තමයි අපි අපේ නිෂ්පාදන වෙළඳපොළට නිකුත් කිරීමට උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම හැම වෙලාවෙම වෙළඳපොලේ පවතින යම් යම් අවස්ථාවන් එහෙම නැත්නම් opportunities අපි හඳුනා ගන්න ඕනේ. ඒ අනුව අපි හැම වෙලේම වෙළඳපොලේ පවතින ප්‍රවණතාවයන්ට අනුකූලව අපේ නිෂ්පාදනය කිරීමට සමත් වෙන්න ඕනේ. ඒ දේවල් හරහා මේ නැන්ෆෝ ස්ප්‍රින්ග් කම්පැනි එක සමත් වෙනවා තව තවත් පාරිභෝගිකයා අතර ප්‍රචලිත වෙන්න. ඊට අමතරව මේ නැන්ෆෝ ස්ප්‍රින්ග් කම්පැනි එක චීනය පුරාම හිග සහ උසස් තත්ත්වයේ ස්වභාවික ජල මූලාශ්‍ර අනාගතයේදී ස්ථාපිත කරලා සුරක්ෂිත කරන්න ඕනේ කියන දැඩි තීරණයක ඉන්නවා. මොකද මේ ජලය කියලා කියන්නේ අපි හැමෝම දන්නවා සීමිත සම්පතක්. එතකොට මේකෙදි පානය කළ හැකි ජලය අපිට තියෙන බොහෝම සීමිත ප්‍රමාණයක්. ලෝකෙම ගත්තොත් 100ට 1ක් වගේ තමයි අපිට පානීය ජලය තියෙන්නේ. එහෙම ගත්තම මේගොල්ලෝ ඒ අවස්ථාව අඳුනගෙන තියෙනවා. අනාගතයේදී ජලය හිඟ වෙන්න පුළුවන්. සහ අපිට පානයට සුදුසු ජලය සොයා ගැනීමට අපහසු වෙන්න පුළුවන්. අන්න ඒ වගේ තත්ත්වයන් වලදී උසස් තත්ත්වයේ ස්වභාවික ජල මූලාශ්‍රයන් අපි ආරක්ෂා කරගත්තොත් අපේ අනාගතයේදීත් ජලය අපිට ආරක්ෂා කරගන්න පුළුවන්. අන්න ඒ නිසාම සහ ඔවුන්ට ස්වභාවික ජල මූලාශ්‍ර තිබුණොත් පමණයි ස්ථාවරව ඔවුන්ට ජල සැපයුම එහෙමත් නැත්නම් ඔවුන්ගේ නිෂ්පාදන කටයුතු කරගෙන යන්න පුළුවන්. ඒ නිසා ඔවුන් හැම වෙලාවෙම ඔවුන්ගේ නිෂ්පාදන කටයුතු කරගෙන යන අතරම ඔවුන් ජල මූලාශ්‍ර සුරක්ෂිත කිරීමටත් කටයුතු කරගෙන ඉන්න තියෙනවා. ඒ වගේම ඔවුන් මාකට් එකට සරිලන විදිහට අනුගත වීමට ඔවුන් හැම වෙලේම කටයුතු කරලා තියෙනවා. උදාහරණයක් විදිහට ඔවුන් ඔන්ලයින් වෙළඳසැල් පිහිටවලා තියෙනවා. ඒවා හරහා ඔවුන්ගේ පාරිභෝගිකයන් ඔවුන්ගේ නිෂ්පාදන සමග අදබද තබා ගන්න සමත් වෙනවා සහ ඔවුන් පාරිභෝගිකයන් වෙත ළඟා වීමට හා විකිණීම් වැඩි කරගන්න නව මාධ්‍ය සහ අන්තර්ගත අලෙවිකරණ භාවිතා කිරීමෙන් නව පාරිභෝගික රටාවකට ඔවුන් හැම වෙලේම අනුගත වීමක් වෙලා තියෙනවා. ඒ වගේම ඔවුන්ට නිශ්චිත පාරිභෝගික කණ්ඩායම් ඉලක්ක කරගනිමින් තමයි මේ ඩිජිටල් වෙළඳ දැන්වීම්කරණය සහ අන්තර් ක්‍රියාකාරී මාර්ගගත ක්‍රියාකාරකම් හරහා ඔවුන් සම්බන්ධ කර ගැනීම කරන්නේ. ඒ වගේම ඒ හරහා ඔවුන්ගේ වෙළඳ නාමය පිළිබඳව දැනුවත්භාවය හා පාරිභෝගිකයන්ගේ සහභාගීත්වය වැඩි කරගෙන තියෙනවා. ඒ වගේම තවත් දෙයක් තමයි ඔවුන්ට පුළුල් බෙදා හැරීමේ ජාලයක් තියෙනවා. ඒ හරහා ඔවුන්ට ඉතාම ඉක්මනින් ඔවුන්ගේ නිෂ්පාදන ඕනෑම තැනකට බෙදා හැරීමේ හැකියාවක් තියෙනවා. මෙවැනි උපක්‍රම භාවිතා කරමින් එහෙම නැත්නම් අපි කියනවා මේ වගේ ස්ට්‍රැටජිස් භාවිතා කරමින් මේ නැන්ෆෝ ස්ප්‍රින්ග් කම්පැනි එක තමන්ගේ නිෂ්පාදන පාරිභෝගිකයා අතර රඳවා ගැනීමට සමත් වෙනවා. කොහොම වුණත් මේ කම්පැනි එක විවිධ උපක්‍රම නැත්නම් ස්ට්‍රැටජිස් යූස් කරනවා ක්වොලිටි ප්‍රොඩක්ට්ස් හදන්න. උදාහරණයක් විදිහට ඒගොල්ලන්ගේ උපකරණ නැත්නම් ඉක්විප්මන්ට් වල තත්ත්වය උසස් කරනවා. ඒ වගේම එයාලගේ නිෂ්පාදන කටයුතු උසස් කරනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ සප්ලයි චේන් මැනේජ්මන්ට් එක
කේපබිලිටීස් ඒගොල්ලෝ වැඩි කරනවා. ඒ වගේම ඒගොල්ලෝ ස්ට්‍රික්ට්ලි නැත්නම් දැඩිවම ක්වොලිටි ඇෂුරන්ස් ගැන අවධානය යොමු කරනවා ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක හදද්දී. ඒ වගේ ස්ට්‍රැටජිස් යූස් කරලා තමයි මේ ආයතනය අද මේ ඉන්න තත්ත්වයට පැමිණලා තියෙන්නේ. නැන්ෆෝ ස්ප්‍රින්ග් ආයතනය අද වෙනකොට චීනයේ තියෙන ලොකුම බෝතල්ගල පානීය ජලය නිෂ්පාදනය කරන ආයතනය බවට පත් වෙලා තියෙනවා. එතකොට මූලිකවම අපිට මෙයාලගේ මේ සක්සස් ස්ටෝරි එකෙන් ගන්න පුළුවන් දේ තමයි මේගොල්ලෝ හැම වෙලේම ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් දෙන්න බලනවා කස්ටමර්ස්ලට. ඒ වගේම මේගොල්ලෝ ඔපචුනිටිස් හඳුනාගෙන තියෙනවා මොන වගේ කොහොමද අපි බිස්නස් එකක් ඩෙවලොප් කරන්නේ. මේ උදාහරණයක් විදිහට මේගොල්ලෝ නිෂ්පාදනය කරනවා මේ බෝතල් කළ තේ, ඒ වගේම ෆෘට් ජූස් වර්ග, ඒ වගේම ක්‍රීඩකින් සඳහා වන පාන. එයාලගේ ප්‍රොඩක්ට් වෙරයිටිස් ඒගොල්ලෝ වැඩි කරනවා. එයාලගේ ප්‍රොඩක්ට්ස් ඒගොල්ලෝ විවිධාංගීකරණය කරනවා. ඒගොල්ලෝ මාකට් ඔපචුනිටිස් හඳුනා ගන්නවා. එයාලගේ බිස්නස් එක ප්‍රමෝට් කරන්න විවිධ උපක්‍රම පාවිච්චි කරනවා. එයාලා ඇසුරුම් කරන බෝතල් හරි යුනික්. ඒක එක ටෙක්නික් එකක් ඒගොල්ලෝ මාකට් එක අල්ලගන්න. අපි ගත්තොත් මේ නැන්ෆෝ ස්ප්‍රින්ග් කම්පැනි එක යැන්ෂින්ග්ටන් කියන ආයතනයට අනුබද්ධයි. ඒ කියන්නේ ඒ යැන්ෂින්ග්ටන් කියන ආයතනයත් මේ සෙන්ෂන්ගෙම තමයි. එයා මුලින්ම යැන්ෂින්ග්ටන් කියන ආයතනය තමයි පටන් ගන්න. ඊට පස්සේ පසු කාලීනව ඒකට අනුබද්ධව තමයි මේ නැන්ෆෝ ස්ප්‍රින්ග් කම්පැනි එක ඒගොල්ලෝ හඳුන්වලා දෙන්නේ. යැන්ෂින්ග්ටන් කියන ආයතනය මේ සෙන්ෂන් ආරම්භ කරන්නේ 1993 දී. එතකොට මේ නැන්ෆෝ ස්ප්‍රින්ග් ආයතනය මේ මොහු විසින් ආරම්භ කරන්නේ 1996 දී. ඒක අපි ගත්තොත් යැන්ෂින්ග්ටන් කියන ආයතනයේ මූලිකවම කරන්නේ කර්ටන් ෆැබ්‍රික් බිස්නස් එකක්, right? එතකොට මේ නැන්ෆෝ ස්ප්‍රින්ග් කම්පැනි එක අවුරුද්දකට අලුත් ප්‍රොඩක්ට් 20ක්වත් අලුතින් ඩෙවලොප් කරනවා කියලා කියනවා. මේගොල්ලන්ට ස්මූත් විදිහට ඒගොල්ලන්ගේ බිස්නස් එක කරගෙන යන්න ලැබෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි බිස්නස් එකක් පටන් ගත්තම අපිට ඩ්‍රෝබැක්ස් එනවා. අපිට ප්‍රශ්න ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම අපිට යම් බාධාවන් පැමිණෙනවා. ඒ වගේම මේ නැන්ෆෝ ස්ප්‍රින්ග් කම්පැනි එකටත් යම් බාධාවන් පැමිණිලා තියෙනවා. ඒගොල්ලෝ මේ අද ඉන්න තත්ත්වයට එන අතරතුර. තමයි 2013 අප්‍රේල් 10 වෙනිදා බීජිං ටයිම්ස් පුවත්පතේ මේ නැන්ෆෝ ස්ප්‍රින්ග් ආයතනය සම්බන්ධයෙන් ආටිකල් එකක් පළ වෙනවා. ඒකෙදී ඒ ආටිකල් එකේදී මේ බීජිං ටයිම්ස් පුවත්පත කියනවා මේ නැන්ෆෝ ස්ප්‍රින්ග් ආයතනය චීනයේ තියෙන ස්ටෑන්ඩඩ්ස් වලට අනුකූලව නෙවෙයි යාළගේ නිෂ්පාදන කටයුතු කරන්නේ කියලා. ඒ වගේ බාධාවන් හමුවේ නොසැලී මේ නැන්ෆෝ ස්ප්‍රින්ග් ආයතනයේ කළමනාකාරීත්වය ශක්තිමත්ව තමන්ගේ නිෂ්පාදන කටයුතු කරගෙන යනවා. කෙසේ වුණත් ඒ අවුරුද්දෙම 2013 නොවැම්බර් වලදී නැන්ෆෝ ස්ප්‍රින්ග් ආයතනය විසින් මේ බීජිං ටයිම්ස් පුවත්පතට එරෙහිව නඩුවක් පවරනවා. ඔවුන්ගේ වෙළඳ නාමයට සිදු කළ හානියට නැත්නම් ඩැමේජ් එකට ලොකු වන්දියක් ඉල්ලලා. මේ වගේ බාධාවන් හමුවේ ඔවුන් ශක්තිමත්ව තමන්ගේ නිෂ්පාදන අද වෙනකොට වෙළඳපොලේ ඉහළටම ගෙනihin තියෙනවා සහ විවිධාකාරව ස්ට්‍රැටජිස් යූස් කරනවා ඔවුන්ගේ නිෂ්පාදන වෙළඳපොලේ රඳවා තබා ගැනීමට. ඔවා තමයි අපිට නැන්ෆෝ ස්ප්‍රින්ග් කම්පැනි එක ගත්තම අපිට ඉගෙන ගන්න තියෙන දේවල්. අපි තවත් මේ වගේ සක්සස් ස්ටෝරි එකකින් අපි හමු වෙමු. එතකන් බයි බයි knowledge seekers.